මේ රටවල් දියුණු කරන්න බෑ IMF එකෙන් උදව් අරගෙන කවුද ලෝකේ දියුණු වෙලා තියෙන්නේ කියලා ඒ වගේ ප්‍රශ්න නැගුවානේ. ඒතකොට ඒ කාලේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරනකොට ඒ වගේම රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණ කරනකොට ඒවට ඔක්කොම ඒගොල්ලෝ කිව්වා අන්න විකුණනවා ඒ හින්දා මේව විකුණන්නට බැරුව හැමදාම අර කොටුවේ දුම්රිය පොළ ඉස්සරහයි මුදල් අමාත්‍යාංශ ඉස්සරහට පාරට බෑලානේ හිටියේ. දැන් ඒ හිටපු කට්ටිය දැන් IMF එකේ කියන අකුරක් නැහැර කරනවා. හරි දැන් අර කරත්තේ බැඳපු ගුණා වගේ දැන් මේගොල්ලන්ගේ කරේ IMF එක බැඳලා තියෙන්නේ. දැන් ඉතින් මේක උස්සගෙන දුවන්න තියෙන්නේ. ඉතින් වෙන ඉතින් කරන්න දෙයක් නැහැ. අපි ඒකට බාධා කරන්නේ නැහැ. අපි කියන්නේ ඉතින් ඔක් කරන්න. මොකද දැන් ඕක දැන් මේ ඔබ ඔය කියපු කාරණාත් එක්ක පැහැදිලි වෙන දෙයක් තමයි දැන් ආණ්ඩුව තෙල් මිල වැඩි කරගෙන යනවා. ආණ්ඩුව ප්‍රශ්න පිට ප්‍රශ්න දාගෙන යනවා. ඒ අතරතුර ওই විදිහට ඔබ ගියපු දෙන් කියලා කියන්නේ ඔබ අනිත් පැත්තෙන් දේශපාලන වාසියක් ලබා ගන්න මේ ආණ්ඩුව කොහෙන් හරි මම කිව්වේ මෙහෙමයි. දැන් මේගොල්ලෝ විපක්ෂයේ ඉන්න කාලේ කාටවත් ආණ්ඩු කරන්න දුන්නේ නැහනේ. නේද? හැම එකටම කිව්වා මේ පෞද්ගලීකරණය කරනවා, දේශද්‍රෝහී ක්‍රියාමාර්ග මේ IMF එකට ඕන දේවල් කරනවා කියලා හැමදාම මේ ප්‍රෝග්‍රෑම් කඩාකප්පල් කරා. හරි? අද ඒගොල්ලෝ ආණ්ඩුවකට ඇවිල්ලා ද්‍රව්‍ය සරදම කියලා කියන්නේ ඒ එදා කරන්න දුන්නේ නැති ඒවා දැන් මේගොල්ලන්ට කරන්න වෙලා තියෙනවා. ඒකයි මම කිව්වේ කරන්න කියලා. හරි මම කියන්නේ මේගොල්ලෝ කරන්න ඉඩ දෙන්න ඕනේ. ඔව් ඒක ඔබ දේශපාලන වාසියක් බලාගෙන නෙවෙයි පාලන වාසියක් නෙමෙයි මම කියන්නේ මේ රටේ යහපතට. මොකද මේගොල්ලන්ට කරන්න ඉඩ දුන්නොත් තමයි ඉඩ දීලා තමයි මේක ගන්න ඕනේ. මොකද දැන් ගත්තොත් මේගොල්ලෝ ආයි විපක්ෂයට ගියොත් මේක කරන්න දෙන්නේ නැහැ. ඒ හින්දා මේගොල්ලන්ගේ ඇඟේ තියලම මේක කපන්න ඕනේ.